මේ දවස්වල දකුණු ආසියාවේ භූදේශපාලනය විශාල කැණවීමකට ලක් වෙලා කියන අපට පෙනෙන්න තියෙනවා. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම. නිවුස් වල මේක කොච්චර දැක්කත් ඒ කේතවාචකයට අසුවන මිනිස්සු පව් කියලා හිතුවට එයා කවදාවත් හිතුවද මේ ප්‍රශ්නය නිසා අපට අපේ ලංකාවට මොන වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වේද කියලා. ඉතින් ඔන්න අද අපේ නාලිකාවේ ඔයාලට අරන් එන්නේ මේ ගැටුම තවත් උත්සන්න වුණොත් ලංකාවට කොහොම බලපායිද කියලා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න. අප්‍රේල් 22 වන දින කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ ඇති වූ ත්‍රස්තවාදී විහාරයකින් හින්දු සංචාරකයින් 26 දෙනෙකුගේ ජීවිත අවාසනාවන්ත ලෙස අහිමි වෙලා තියෙනවා. මේ අතර ඉන්දිය හමුදා ප්‍රකාශ කර සිටියේ ජයිෂ් මොහමඩ් නම් පාකිස්තානු හමුදා කණ්ඩායමක් මෙම ප්‍රහාරය සිදු කරලා තියෙන බව. ඒකට පිළිතුරක් විදිහට ඉන්දියාව ඔපරේෂන් සින්දූර යන නාමයෙන් මැයි 6-7 දිනවල ගුවන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාර සමග මෙම රටවල් දෙකම විශාල යුද්ධයකට එළඹ තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙන මැයි 10 වෙනිදා සටන් විරාමයක් අතත් තාමත් පුංචි ගැටුම් එහෙන් මෙහෙන් වාර්තා වෙනවා. මේ නිසා මේ ප්‍රදේශය තාමත් තියෙන්නේ ලොකු විනිශ්චිතතාවයක. අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවත් එක්ක හරිම සමීපව බැඳිලා තියෙන්නේ. මේ ගැටුම නිසා ඉන්දියාවේ වෙනදාමටයි නිෂ්පාදනයටයි බාධා ආවොත් ඒක අපේ රටේ සැපයුම් දාමයටත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්දියාවෙන් ආධාර ලැබෙන ව්‍යාපෘතිවල ප්‍රමාද වීම වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉන්ධන මිල වැඩි වෙන්න පුළුවන්. මේ දේවල් අපේ ආර්ථිකයට ලොකු පීඩනයක් වෙන්න පුළුවන්. අපේ රටට හරිම වැදගත් සංචාරක කර්මාන්තයටත් මේකින් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මොකද මේ කලාපයේ තියෙන අස්ථාවරත්වය නිසා සංචාරකීන් ලංකාවට එන එක ගැන දෙපාරක් හිතන්න පුළුවන්. ගුවන් ගමන් වලට බාධා එන්න පුළුවන්. ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා සංචාරක කර්මාන්තයේ මත යැපෙන අපේ ව්‍යාපාරවලටත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව විදේශ සම්බන්ධතා පවත්වාගෙන යන්නේ හරිම පරිස්සමින්. අපිට ඉන්දියාවත් එක්ක හොඳ සම්බන්ධකම් තියෙනවා වගේම පාකිස්තානයත් එක්කත් අපි සම්බන්ධකම් පවත්වනවා. අපේ රජය මේ වෙලාවේ පක්ෂ නොගන්න ස්ථාවරයක ඉඳගෙන දෙරටේම එන ශ්‍රී ලාංකිකයන්ට එහි තියෙන අපේ තානාපති කාර්යාලවලින් තොරතුරු අරගෙන ආරක්ෂිතව ඉන්න කියලා දැනුම් දීලා තියෙනවා. දැනට ඉන්දියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ 1000ක් විතර ඉන්නවා. පාකිස්තානයේ 500ක් විතර ඉන්නවා. මේ ගැටුම වැඩි වෙන එක නිසා එයාලගේ ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට එයාලව නැවත ගෙන්න ගන්නත් වෙයි. රජය මේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහයෝගය දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ක්ෂණික ආර්ථික සහ මානුෂීය ප්‍රශ්නවලින් එහාට මේ ගැටුම කලාපීය බල තුලනයක් වෙනස් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට එක පැත්තකට බර වෙන්න කියලා වැඩි පීඩනයක් එන්න පුළුවන්. ඒක අපේ දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික උපාය මාර්ගවලටත් බලපාන්න පුළුවන්. ඉන්දියාවයි පාකිස්තානයයි අතරේ තියෙන මේ ගැටුම බය හිතෙන දෙයක් වුණා. ශ්‍රී ලංකාව සෑම වෙලාවෙම මේ ගැන දැනුවත් වෙලා ඉන්න එකයි, ඒ වගේම මේ තත්ත්වයට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න එකයි හරිම වැදගත්. මේකෙන් වෙන්න පුළුවන් බලපෑම් තේරුම් ගත්තොත් අපිට මේ අසීරු කාලයේ ශක්තියෙන් සහ එකමතුවෙන් ජය ගන්න පුළුවන්. මේ පැහැදිලි කිරීම ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න ඔයාලගේ අදහස් කමෙන්ට්ස් වල දාන්න. මේ ගැටුම ශ්‍රී ලංකාවේ අනාගතය කොහොම වෙනස් කරයි කියලාද ඔයාලා හිතන්නේ? අවසානයේ වෙනකම් අපේ වීඩියෝ බලපු ඔයාට ස්තුතියි. ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙමු. සුබ දවසක්.